පූජනීයමා සංඝරත්නයන් අවසරයි දෑබර අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය. කිසිදා ඍජු දේශපාලනයකට පිවිසීමට අපේක්ෂා නොකළමා අප රටට අමු අමුවේ කරන මේ අසාධාරණය ඉවසාගෙන බලා සිටිය නොහැකි නිසාම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට පැමිණියා. රටට අවැසි මේ මහා පොළොව අපේක්ෂා කරන පාලනයක් ගොඩනැගීමට ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මේ අපේ පුංචි ලක්දරන මත යථාර්ථයක් බවට පත් කරනු ඇතැයි අප පුලපුලා බලා සිටියා. ඒ නිසාම අප ඔවුන් බලයට පත් කිරීමට රටට ආදරය කරන ලාංකීය පුරවැසියෙක් ලෙස අපට කළ හැකි සෑම දේශපාලන කැපකිරීමක්ම අප විසින් ඉතා නිර්ලෝභීව අවංක චේතනාවෙන් යුක්තව පසුගිය කාලය පුරාවට සිදු කළා. මේ ශ්‍රී ලංකා භූමිය පාලනය කරන ලද අතීත රජදරුවන් මහමුද පරයන වැව් නිර්මාණය කොට ආසින් වැටන එක වැව් බිඳුවක්වත් මහමුදට යාමට ඉඩ නොදී වාරි තාක්ෂණය දියුණු කොට කෘෂිකර්මාන්තයෙන් රට සොන්පෝෂිත කළා. ඔවුන් ජාති ආගම් කුල භේදයකින් තොරව රටවැසි සෑම මිනිසෙකුටම ආදරය කළා. මේ මහා පොළොවට ආදරය කළා. රට රැක ගැනීමට දිවිහිමියන් තම යුතුකම ඉටු කළා. ලාභ අපේක්ෂාවන් ඉවත දමා තම තමන් ගැනවත් නොසිතා ඔවුන් කළ ඒ මෙහෙවර අදටත් අපගේ සිත් තුළ රැව් පිළිරැව් දෙන බව ඔබට මා අමුතුවෙන් කිය යුතු නෑ. වර්තමානයේ අප රට තුළ ජීවත් වන අහිංසක ලාංකීය පුරවැසියන්නට වත්මන් ආණ්ඩුව ගෙන යන කූර වැඩ පිළිවෙල කෙතරම් අමානුෂිකද? ඔවුන් බලයට පත්වන විට රුපියල් 180ක්ව පැවති සහල් මිලට පාලන මිලක් ඇති කරලා රුපියල් 230 දක්වා ඉහළ දැමුවා. රජය මගින් සහල් ගැන්වීමට ටෙන්ඩර් 3ක් දැමුවත් ඒ අවලංගුවර දැන්ට ඔවුන් කටයුතු කළේ පෞද්ගලික වෙළඳුන්ට වාසි සැලසීමේ කූට උපක්‍රමය පෙරදැරිවයි. මාමෝල් හිමියන්ගේ මනදොල පිනවීමට මේ රටේ ජීවත් වන 2,50,00,000ක ජනතාවගේ ජීවිත අනතුරට ඇද දැමීමට ඔවුන් සාහසික ලෙස කටයුතු කළා. මාමෝල් හිමියන් ඔවුන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා. ගෙදර තාත්තගේ වගකීම තමයි මොන බාධක හමුවේ වුවද තම අහිංසක දරු පැටවුන්ගේ කුසගෙන නිවන එක. රටේ පාලකගේ වගකීම තමයි මොන බාධක ආවත් තම රටවැසියන්ගේ කුසගින්දර නිවන එක. ඒත් වත්මන් ආණ්ඩුව මොකද කළේ? බොරු පොරොන්දු දී බලයට පත්ව එම පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයට අද පත්ව තිබෙනවා. මේ දෙස මාස ගණනාවක් බලාගෙන ඉවසාගෙන සිටි මා වැනි තරුණ ප්‍රජාව මේ තත්ත්වය ප්‍රතික්ෂේප කරනවා. ඒ ස්ථිරයි. ඇරලා බැලුව මල්ලා ආයෙත් ඔබල බලන්න දෙයක් නෑ. ස්ථිර වශයෙන්ම මැයි මාසය ඉවර වෙන්න කලින් නැවත වතාවත් මාමෝල් හිමියන් මාධ්‍ය සංදර්ශන තියලා හාල් මිල ආස උසර ගන්නවා. මේ අභියෝගයට මුහුණ දෙන්න වත්මන් රාජ්‍යය ගෙන යන ක්‍රියාමාර්ග මොනවද? මේ රට තුළ ජීවත් වන අහිංසක මිනිසුන්ට දවස් ගණන් සති ගණන් කුසගින්නේ ඉන්න වේවි. මේ අසාධාරණය ඉවසාගත නොහැකි නිසාම මෙලෙස ඔබව දැනුවත් කිරීමට මා උත්සාහ ගත්තේ. අපට එක තැනක වැරදුනා. අප පසුගිය කාලේ රට පාලනයට තෝරාගෙන යව්වේ උගතුන් පමණයි. ඒත් ඔවුන් බුද්ධිමතුන් නොවෙයි. රටක් පාලනයට උගත්කම බුද්ධිමත්කම හා සමාජ දැනුම තිබිය යුතුමයි. වත්මන් පාලකයන් තුළ උගත්කම තිබුණට බුද්ධිය හා සමාජ දැනුම තිබෙනවද? සීත කාමරවල සිරවී තම උගත්කම් ගැන පම්පෝරි ගැව්ව පමණින් ඔවුන් මහ පොළොවේ ඇති යථාර්ථය දකිනවද? මාද ගමේ ඉපදිලා අකරැල්ල පාසලෙන් අපස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන ශ්‍රී උදත්තන විජිත දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ආධාරලා උසස් පෙළ ආධාරීමට ඕපනායක විද්‍යාක්‍රම මහා විද්‍යාලයට පිවිසියා.
1998 වසරේ අකරල්ල විද්‍යාලයේ අකරල්ල දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස කටයුතු කරමින් නායකත්වයේ ගුණාංග හා වගකීම් ඉතා හොඳින් ඉගෙන ගත්තා. අදටත් මා සතු ඇත්තේ ඒ ලබාගත් පන්නරයයි. උසස් පෙළ විභාගයෙන් පසුව සමාජයට පිවිසීමා ගොවි සංවිධානයේ සභාපතිවරයා වශයෙන් සහ සාකා සමිතියේ සභාපතිවරයා වශයෙන් මාංගු සමාජ මෙහෙවරක් ඉටු කරා. විශේෂයෙන් පන්සලට හා පාසලට ආ උවදුරු හමුවේ එම අභියෝගයන් ජය ගැනීමට නොපැකිලිව ක්‍රියා කළා. මෙම සමාජ සේවා කටයුතු වලින් පසුව විධිමත්ව සමාජයට තව තවත් සේවය කිරීමේ පරම චේතනාවෙන් යුක්තවයි මෙවරමා පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළේ. මා කිසිදු විටක කවුරුන්නෝ විසින් මේ තැනට ගෙනවිත් දැමුවා නොවේ. සමාජ අවශ්‍යතාවය නිසාම මේ තැනට පිවිසීමට මා කටයුතු සිදු කළා. ඒ නිසා මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ සුදුස්සාට සුදුසු දැන දීමට පාට පක්ෂ භේද ගැන කිසි විටකත් සිතන්නට එපා. කොට්ටාසයක් ලෙසගත් කළ අප කොට්ටාසය තරම් ඌන සංවර්ධිත කොට්ටාසයක් මේ ආසනය තුළ නැති තරම් අපේ ගමට මෙතෙක් වතුර ටිකක් දෙන්නට කිසිවෙකුට මේ වනතුරු හැකියාවක් ලැබී නෑ. අදිසියකට බෙහෙත් ටිකක් ගන්න තැනක් නෑ. අදිසියකට බෙහෙත් ටිකක් ගන්න යන්න පාරක් නෑ. ගම පුරාම හැම පාරක්ම අබලත් තත්ත්වයකට පත් වෙලා පසුගිය පාලකයන් මේ ගැන කිසිදු උනන්දුවක් දැක්වුවේ නෑ. ඒ නිසා අපට අවැසි ලස්සන ප්‍රදේශයක් නිර්මාණය කිරීමටයි මිනිස්සුන්ට හොඳින් සතුටින් ජීවත් වන්න පුළුවන් ගමක් නිර්මාණය කිරීමටයි ඒ සඳහා ඔබගේ සහයෝගය මා අපේක්ෂා කර සිටින්නේ. ඒ කළ හැක්කේ ඔබට පමණයි. ගමට තෝරා ගනු ලබන ඔබගේ නියෝජිතයා පෞරුෂයක් ඇති ඔබගේ ගැටලු සඳහා ඉදිරිපත් වී ඔබට සාධාරණය ඉටු කළ හැකි මිනිසෙක් විය යුතුයි. උසස් පෙළවත් සමත් නැති කතා කරන්න බැරි ලියන්න නොහැකි කිසිදු පොදු කටයුත්තකට සම්බන්ධ නැති චරිතයකට මෙවර ඔබගේ මනාපය භාවිතා කරනවාද? එසේ නම් ඔබ මෙවර බුද්ධිමත්ව සිතන්න. මා නියෝජනය කරන පක්ෂ සර්වජන බලය පක්ෂයයි. මාගේ නායකතුමා ව්‍යවසායකකරු දිලිප් ජයවීර මැතිතුමායි. ඉදිරි අනාගතයේ මාගේ මාතෘ භූමියේ නායකයා වීමට එකම සුදුසා මොහුයි. එපමණක් නොවේයි ඕනෑම අවස්ථාවක ඔබගේ ගැටලු වෙනුවෙන් මට සවන් දෙන නියතමානී නායකතුමා යටතේ සර්වජන බලයෙන් වැලිකපල ප්‍රාදේශීය සභාවට අකරල්ල කොට්ටාසෙන් ඉදිරිපත් වන මාහට ඔබගේ වටිනා ඡන්දය භාවිතා කරන්න. මේ වන විට මාහට සාකා සමිති නෑ. මාහට ඇත්තේ ඔබලා පිළිබඳව විශ්වාසයයි. එබැවින් මා නැවතත් කියා සිටින්නේ ඔබගේ වටිනා ඡන්දය කවරෙකු හෝ කියන නිසා නොව මනවින් සිතා බලා ඡන්දය දමා මා ජයග්‍රහණය කිරීමට කටයුතු කරන්න. ඔබ සැමට උතුම් දළදා සමිඳු පිහිටයි.